හරි. ආයුබෝවන් ළමයි. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට බොහෝ විට එන්න පුළුවන් විශේෂ ගැටලු ආකාරයක්. මේක හැම අවුරුද්දෙම වගේ වැඩිපුර ඇවිල්ලා තිනවා. ගිය අවුරුද්දේ ආවේ මම ගිය අවුරුද්දේ කතා කරපු එක. ඉතින් මේ අවුරුද්දේ මම මෙන්න මේක කතා කරන්න හිතුවා. ප්‍රස්ථාරයක උපරිම හෝ අවම ලක්ෂ ඇසුරෙන් ඒ ප්‍රස්ථාරේ සමීකරණ ලියන එක. ඉතින් බලන්න ඕගොල්ලන්ට පේනවා මේ y සමානයි x වර්ග ධන 4යි x ඍණ 1 කියන ප්‍රස්ථාරේ වර්තන ලක්ෂය එහෙම නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 2 ඍණ 5. හොඳට බලන්න මේ තියෙන්නේ ඍණ 2 ඍණ 5. x වලගය ඍණ 2යි y වලගය ධන y වලගය ඍණ 5යි. ඉතින් මෙන්න මේ ලක්ෂ දෙක භාවිතා කරලා අපිට පුළුවන් මෙයාගේ ඛණ්ඩාංක ලියන්න. කොහොමද ඛණ්ඩාංක ලියන්නේ? y සමානයි බලන්න ලියන විදිහ අපි ලියනවා y සමානයි x හොඳට බලන්න ලියන විදිහ y සමානයි මෙන්න මෙහෙම x ලියලා මෙන්න මෙතන තියෙන ඍණ 2 නිසා මම ලියනවා ධන 2 ඒක වර්ග කරනවා ඒ ප්‍රකාශනයේ ඊට පස්සේ මෙතන තියෙන ඍණ 5 ඒ ඍණ 5 එහෙම්මම ලියනවා ඔන්න ආයෙ පාරක් බලන්න මොකද කළේ මම පැහැදිලි කරන්නම් මොකද කළේ කියලා මෙතන x වලගේ ඍණ 2යි y වලගේ ඍණ 5යි අපි සමීකරණය ලියනකොට y සමානයි x එක්ක ලියන්නේ x ට ප්‍රතිවිරුද්ධා කිය. දැන් මෙතන තියෙන ඍණ 2 නම් අපි ලියන්නේ x ධන 2 ඊට පස්සේ ඒක වහලා වරහන වර්ගය කියලා දානවා. මෙතන තියෙන ඍණ 5 නිසා කෙලින්ම ඍණ 5 ලියනවා. ඒතර මේක තව පාරක් බලන්න නවත්තලා හරි මම මේ කියපු කතාව තේරුම් නැත්නම් මම තව ගානකට යනවා. ඒතර ඒකෙනුත් ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ එකපාර සමීකරණේ ලියන්නේ කියලා. මම ඊළඟට තෝරගත්ත ප්‍රස්ථාරේ තමා y සමානයි x වර්ග ඍණ 2x ධන 3. මෙන්න මේ ප්‍රස්ථාරේ ඇන්දට පස්සේ දැන් ඔයගලන්ට හොඳට පේනවා ප්‍රස්ථාරේ ඇන්දට පස්සේ ඒකේ අවමගය 2යි වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ගත්තොත් මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ගත්තොත් 1 2 කියලා ගන්න පුළුවන් 1 ධන 2 1 ධන 2 එහෙනම් මෙන්න මෙහෙම අවම ලක්ෂයේ දිහා බලලා මෙයාගේ සමීකරණය අපිට ලියන්න කියලා කිව්වොත් මෙන්න මේ සමීකරණෙම තව විදිහකට අපිට ලියන්න පුළුවන් අන්නේ විදිහ මම කතා කරන්නේ දැන් මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංක ඕගොල්ලන්ට පේනවා 1 ධන 2 කියලා. එතකොට x හා y යගයන් තියෙන්නේ මම මෙයාව ලියන්නේ y සමානයි x. දැන් බලනවා x ට තියෙන්නේ ධන 1නේ. මෙන්න මේ ධන 1 වෙනුවට මම ලියනවා ඍණ 1 කියලා. එක දාලා එයා වර්ග කරනවා මේ ප්‍රකාශනේ. ඊට පස්සේ මෙතන තියෙන ධන 2 නිසා මම ඒකේ හැමම ලියනවා ධන 2. ඉතින් ඔය ලැබිලා තියෙන සමීකරණ දෙකම හරි. නමුත් විශේෂයෙන් ඔය මම දෙවෙනියට ලියපු ආකාරය තමයි ඒගොල්ලෝ විභාගයට ලියන්නේ කියලා කියන්නේ. උඩ තියෙන එක මෙනවා ප්‍රකාශනයේ සුළු කළොත්. දැන් ඔයගලන්ට දීපද ප්‍රකාශනයක වර්ගායිතිය මතක නම් මේක ලියන්න පුළුවන් y සමානයි x වර්ග පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතය කියලා කියන්නේ ඍණ 2x ඊට පස්සේ ඍණ 1 වර්ගය ධන 1යි ඊට පස්සේ ධන 2 තියෙන්නේ. දැන් මේක සුළු කරපුවාම අර ඉහත ප්‍රකාශනය වෙනවා කොහොමද? y සමානයි x වර්ග ඍණ 2x 1 2 එකතු වුනහම ධන 3. ඉතින් එහෙම සමීකරණ එහාට මෙහාට කරලා ලියන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලෝ ප්‍රගුණ කරන්න ඕනේ මේ උපරිම අවම අගයන් ඇසුරෙන්. දැන් මේකේ අවම අගය ගත්තොත් ඍණ 2යි එහෙම නැත්නම් වර්තන ලක්ෂය 1 2 කියලා කියනවා. මෙන්න මේ ඇසුරෙන් සමීකරණේ ලියා ගන්න හුරු වෙන්න ඕනේ. මම තව එකපාරක් ආයෙ පැහැදිලි කරන්නම් කොහොමද මේක එකපාර ලිව්වේ කියලා බලා ගන්න ලියන විදිහ. මෙන්න මේ වර්තන ලක්ෂය ගත්තොත් වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක තමා 1 2 එක මුලින් ලිව්වේ x වලගේ 1යි y වලගේ 2 නිසා. ඒතර මේකේ සමීකරණය අපිට ලියන්න පුළුවන් y සමානයි x ඍණ 1 කියලා. දැන් x ට තිබුණේ ධන 1 නිසා අපි ලියන්නේ ඍණ 1. ඒකේ වර්ගය ඊට පස්සේ ධන 2. y වලගේ නිකම්ම දානවා ධන 2. ඒතර ওই පැටර්න් එක පුරුදු වෙන්න මම තව එක ගානක් ගන්නම්. දැන් මේ අවම අගයන්නේ අපි කතා කළේ. බැරි වෙලා හරි උපරිම අගයක් ආවොත් ප්‍රස්ථාරයේ අනිත් පැත්තට තිබුණොත් කොහොමද සමීකරණය ලියන්නේ කියන එක
මම කතා කරන්නම්. හරි අපි බලමු කොහොමද ඒ විදිහට ආවොත් ලියන්නේ කියලා. දැන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. මේ ප්‍රස්ථාරේ ඔයගොල්ලෝ දන්නවා හැරුම් ලක්ෂය වෙලා තියෙන්නේ ඍණ 1 3. ඛණ්ඩාංක මාරු කරගන්න එපා ළමයි. මේ තියෙන්නේ ඍණ 1 y වෙලා ගිය ධන 3යි. එහෙනම් මෙන්න මේකේ සමීකරණය අපිට ලියන්න පුළුවන්. එකපාර ලියමු වැඩි කතා නැතුව. y සමානයි මේක ලියනවා x ධන 1 කියලා. x ධන 1 ඒකේ වර්ගය ධන 3. මේක මම ලියන්න හේතුව මේක තව පොඩි කොටසක් එකතු වෙන්න තියෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් අන්තිමට ඍණ දාන්නේයි කියලා. ඔන්න මම ආයෙ පාරක් ලියනවා. ඊට පස්සේ පැහැදිලි කරන්නම්. මෙන්න මේ වර්තන ලක්ෂය ගත්තොත් හැරුම් ලක්ෂය ගත්තොත් ඍණ 1 3 මම ඒක ඛණ්ඩාංක ආපහු පැත්තකින් ලියන්නම් බලා ගන්න. දැන් මෙන්න මේ ලක්ෂ ගත්තොත් ඍණ 1 ධන 3නේ. එතකොට ඍණ 1 ධන 3 තමයි මෙයාගේ හැරුම් ලක්ෂය. එහෙනම් මේකෙත් අර කලින් කියලා දීපු විදිහටම ලියන්න පොඩි වෙනසක් තියෙනවා කරන්න. අපි කලින් කියලා දීපු විදිහට ලියමු y සමානයි x. දැන් මෙතන තියෙන්නේ ඍණ 1 නිසා අපි ලියන්නේ ධන 1. ඒක වර්ග කරනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ධන 3. ඒක කෙලින්ම අපි ධන 3යි කියලා දානවා. හැබැයි මෙයා ඉන්නේ උඩු බැලිය අතට අනිත් පැත්තට. මෙයාගේ තියෙන්නේ උපරිමයක් අවමයක් නෙමේ අනිත් පැත්තට. මල් පෝච්චිය අනිත් පැත්ත හරවලා. අන්න ඒ හේතුව නිසා මෙන්න මෙයාගේ ඉස්සරහට මේ වර්ගපදයේ ඉස්සරහට ඍණ ලකුණක් දානවා. අවසානයේදී සමීකරණය ලියන්න පුළුවන් y සමානයි 3 ඍණ x ධන 1 වර්ගය කියලා. මේ පදේ මේ පැත්තට ලිව්වා. මේ පදේ මේ පැත්තට ගෙනාව. ධන 3 නිසා යා ඉස්සරහට ගෙනාව. ඒතර මෙන්න මේ ආකාරයේ විභාගයට එන්න පුළුවන්. මේක හොඳට බලා ගන්න. ඒතර මේකත් ඉතාමත් වැදගත් ආකාරයක්. හරි. මේ වීඩියෝ එකේදී මම මෙච්චරයි කතා කරන්නේ ළමයි. අනිවාර්යෙන් අනික් වීඩියෝ එක බලන්න. මොකද ගිය අවුරුද්දේ මම කතා කරපු පැටර්න් එක ආවා. මේ අවුරුද්දෙත් ඒ පැටර්න් එකම එන්න පුළුවන්. මේ පැටර්න් එක එන්නත් පුළුවන්. මෙන්න මේ ටික පුළුවන් නම් ඔයාට සමීකරණේ ඕනම එකක් ලියන්න පුළුවන්. අපි බලමු මීට අමතරව මේ අගයන් භාවිතා කරලා කොහොමද මූල සොයන්නේ කියලා. එහෙනම් මම ආපහු පළවෙනි උදාහරණයට යන්නම්. හරි. එතකොට ඔයගලන්ට පේනවා මේ පළවෙනි උදාහරණය ගත්තොත් මම මේ මැද කොටස ප්‍රස්ථාර අඳිනේවනේ මේ කතා කරන්නේ. ඒගොල්ලෝ කියලා තියෙනවා ප්‍රස්ථාරි සමීකරණය මෙන්න මේක කියලා y සමානයි x වර්ග 4x ඍණ 1 කියලා දීලා තියෙනවා. එතකොට ඍණ 2 වෙනකොට ඒ අගය හොයාගෙන ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඉතින් මේකට ප්‍රස්ථාරයක් ඇඳලා පස්සේ බලන්න රෝම ඉලක්කම් 3 අහලා තියෙනවා වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කියලා. ඔය වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක තමා මෙන්න මේ දෙක. එකක් තමා ඍණ b අනික් එක තමා කෙලින්ම ඒ වලගේ ගන්න පුළුවන්. ඒක මම ඉස්සෙල්ලා පැහැදිලි කළා. මේ නියතවල අගයන් අහනවා. මම නැවත ඒ ප්‍රස්ථාරයට ගිහිල්ලා මේ කොටස පැහැදිලි කරන්නම් කොහොමද එන්නේ කියලා. දැන් ඒගොල්ලෝ දීලා තියෙන සමීකරණය මේක. මොකද්ද දීලා තියෙන්නේ? y සමානයි x වර්ග ධන 4x ඍණ 1. මේක මට ලියා ගන්න පුළුවන් මෙන්න මෙතන ඛණ්ඩාංක ඇසුරෙන්. මොනවද ඛණ්ඩාංක? ඍණ 2 5 වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කියලා තියෙනවා. ඒතර වර්තන ලක්ෂය එහෙම නැත්නම් හැරුම් ලක්ෂය. මෙන්න මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 2 ඍණ 5. එතකොට x වලාගේ ඍණ 2යි y වලාගේ ඍණ 5යි. මේක ඇසුරෙන් සමීකරණ ලියන්න පුළුවන් y සමානයි x ඍණ 2 නෙමෙයි අපි ලියන්නේ ධන 2 ධන 2 වර්ගය ඍණ 5 කියලා. එතකොට මේ සමීකරණය මේගොල්ලෝ අපිට දීලා තියෙනවා ඔය වර්තන ලක්ෂ්‍ය නැතුව මෙන්න මෙහෙම y සමානයි x ධන a වල වර්ගය ඍණ b කියලා. බලන්න මම ඒක ෂෙයා කරන්නම්. ඊට පස්සේ ඒගොල්ලෝ අහලා තියෙනවා
A හා B වල අගයන්. ඉතින් අපි යමු ප්‍රස්ථාරයට. අගයන් ටික මැකිලා මං ආපහු ගන්නම්. මේකේ අගයන් ටික මැකිලා තියෙනවා. මේ තියෙන්නේ ඍණ 2 5. මේ ප්‍රස්ථාර කඩදාසි එක්ක බලද්දි මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක ගැන හිතන්න එපා ළමයි. දැන් මෙන්න මේ ලක්ෂ දෙක ගත්තොත් අපිට මෙයාගේ සමීකරණය ලියන්න පුළුවන්. y සමානයි x ධන 2 ඊට පස්සේ ඒකේ වර්ගය ඍණ 5. හරි. ඒතර a හා b නියත අහලා තියෙනවා. මෙන්න මෙහෙම ඒගොල්ලෝ දීලා තියෙනවා x ඍණ a එයාගේ වර්ගය ඍණ 5. එතකොට b වෙනුවට ඉන්නේ ඔගොල්ලෝ තීරණය කරන්න ඍණ 5ද ධන 5ද. b වෙනුවට ඉන්නේ ඍණ 5ද ධන 5ද කියලා තීරණය කරන්න. b වෙනුවට ඉන්නේ ධන 5. ඇයි මං එහෙම කියන්නේ කියලා පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ ඍණ ලකුණට ඍණ ලකුණ තියෙනවා. b වෙනුවට ඉන්නේ ධන 5. එතකොට මෙන්න මේ a ගේ ලකුණ මාරු වෙනවා. හේතුව තමයි මෙතන ලකුණ ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා අපි a ට ලියන්නේ ඍණ 2 කියලා. ඒ සමානයි ඍණ 2 කියලා. ඕක සමහර අවුරුදු වල මෙහෙම එන්නත් පුළුවන්. y සමානයි x